උතුම් මිනිසෙක් කියලා උප්පත්තිය ලබන එක අපේ ශාස්ත්‍රඥ වහන්සේ උපමා කරේ විය සිදුරෙන් අහස බලනවා හා සමානයි කියලා කන කැස්බෑවෙක්. මොකද්ද මේකේ තේරුම? කියන්නේ ගොම් බානක් ගොන්නු දෙන්නේ එකට තියලා ගැට ගහන හරහට දාන ලීය තමයි නගුල. ඒක මැද තමයි නගුලක් අමුණන්න සිදුරක් තියෙන්නේ. කියන්නේ ඊටමක් ශක්තිමත් අරටුවකින් තමයි මේක නිර්මාණය කරන්නේ. ඕක පරම්පරා ගානක් භාවිතා කරන්න පුළුවන්. පරම්පරා කීපයක් හරි භාවිතා කරලා අවුරුදු 20ක් 30ක් හරි ඕක භාවිතා කරලා ඕක කවදා හරි කැඩිලා යනවා දෙකට මැද්දේ. ඒ කැඩුණාට පස්සේ ඕක රළු හයි අරටුවක් නිසා ගොවියා ගෙදර ගෙනියන්නේ නැතුව ඕක කුඹුරේ තියනවා. ඕක ගොඩක් බර ලීයක්. ඕක කුඹුරේ තිබිලා කවදා හරි දෙපාවකට වැටිලා ගහගෙන ගිහිල්ලා ඇලකට වැටිලා ඇලකිනුත් ගහගෙන ගිහිල්ලා ගඟකට වැටිලා ගඟකිනුත් ගහගෙන ගිහිල්ලා මුහුදට ගිහිල්ලා මුහුදේ පාවි තියෙන්න ඕන. ඒ කියන්නේ ඔය එකක්වත් වෙන දේවල් නෙමෙයි. මොකද අවුරුදු 20ක් 30ක් ඕක කුඹුරක තිබුණත් ඕක බර නිසා මඩට යටට යනවා මිසක් වතුරකට වැටුණත් යටට යනවා මිසක් ඕක පාවෙන දෙයක් නෙමෙයි. ඒක බර වස්තුවක්. ඒ අරටු සහිත ඒ සිදුරක් තියෙන ඒ ලීය. අනිත් ඕක සිදුර ළඟින්ම කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය එකක්වත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඕක පාවෙලා ගිහිල්ලා කොහොම හරි මුහුදේ තිබිලා අමාවක දවසක් වෙන්නත් ඕන. ඒ දවස කන කැස්බෑවෙක් වෙන්නත් ඕන. ඒ කැස්බෑව මුහුදේ යට ඉඳලා එකපාරට මුහුදෙන් උඩට එනකොට අර විය සිතුර තියෙන ඒ ලී කෑල්ල ගානට ඒ කැස්බෑවගේ ඇහැට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ කැස්බෑව අහස බලනකොටම බලන්නේ ඒ සිදුර තියෙන ලී කෑල්ලි. ඒක ඒ කියන්නේ එකක්වත් ඕවා වෙන්න බැරි දේවල්. කියන්නේ වෙන්න පුළුවන් දෙයක් නම් මේක අනිවාර්යෙන් වෙනවා කියලා තියෙනවනේ. ඒ එකක්වත් වෙන්න බැරි දේවල්. මේ මාසේ පොයේ දවසකදී කන කැස්බෑවෙක් විය සිදුර තියෙන ගානට ඒ කොටස තියෙන තනින්ම දියෙන් මතුවෙලා ඒ සිදුරෙන්ම අහස බලනවා හා සමානයි කියන එක තමයි ඒකෙන් දේශනා කරලා තියෙන්නේ. එකක්වත් වෙන්න පුළුවන් දේවල් හැටියට නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් එච්චර දුර්ලභයි කියලා තමයි කියන්නේ මේ ෂණ සම්පත්තිය සහිත මේ උප්පත්තිය ලැබලා තියෙන ඔබගේත් මගේත් උතුම් මනුෂ්‍ය ජීවිතය. ඉතින් ඒ තරම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ඔබට මට ලැබිලා අපි මේ මොනවද කර ඉන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නොගැලපෙනවා නම් අතාරලා දාන්න, කමෙන්ට් එකක් දාන්න. තීරුවන් සරණයි.